තුන්වෙනි ගැටලුවේ අපිට දීලා තියෙනවා කඩම නිශ්චිතයක්. ඒකෙදි කියනවා අපිට x වලාගේ 2ට වඩා අඩු වෙද්දි මෙන්න මේ ප්‍රස්ථාරය පාවිච්චි කරන්න. x වලාගේ 2 සිට 6 තෙක් මෙන්න මේ ප්‍රස්ථාරය පාවිච්චි කරන්න. x 6 හෝ ඊට වැඩි අගයන් වලදී මෙන්න මේ ප්‍රස්ථාරය පාවිච්චි කරන්න කියලා කියනවා. හරි. එතකොට අපි මෙතන අපිට දීලා තියෙන ප්‍රතිබිම්බ හොයන්න කියලා. එහෙනම් අපි දන්නවා 2ට වඩා අඩු සංඛ්‍යාවලට ප්‍රතිබිම්බ හොයන්න වෙන්නේ මෙන්න මේ ශිතේ. ඒ කියන්නේ 2ට වඩා අඩු කියද්දි මෙන්න මේ සංඛ්‍යා ටික එක ශිත පළවෙනි ශිතයෙන් තමයි ප්‍රතිබිම්බ හදන්නේ. ඉතින් 2 සිට 6 දක්වා ඉලක්කම් හැබැයි 6 අයිති වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ඉලක්කම් ටිකට අපිට ප්‍රස්ථාරය හදන්න වෙන්නේ x ඍණ 2. එහෙනම් අපි දන්නවා 6ට 6 හෝ ඊට වැඩි සියලුම සංඛ්‍යා වලට ප්‍රස්ථාරය හදන්න තියෙන අවසාන ප්‍රස්ථාරය. ඒතර අපි මේ ශිතය ශිත තුනකට කඩලා තියෙනවා. එහෙනම් අපි රෝම ඉලක්කම් එකේ ප්‍රතිබිම්බ හොයන්න ගියොත් f ඍණ 1 හොයන්න වෙන්නේ පළවෙනි ප්‍රස්ථාරයෙන්. ඒ කියන්නේ f ඍණ 1 සමානයි ඍණ 1 වර්ගය අඩු කිරීම දේවතාවක් ඍණ 1. එහෙනම් අපිට එන ඕකෙන් 1 එකතු කිරීම 2 සමානයි 3 කියලා එනවා. ඊට පස්සේ අපේ f ඊළඟට අපිට හොයන්න තියෙන්නේ f බිංදු. f බිංදු හොයන්න තියෙන තේ ප්‍රස්ථාරයෙන්ම බිංදුවේ වර්ගය අඩු කිරීම දේවතාවක් බිංදු. ඒ කියන්නේ අගය බිංදුව. f1 හොයන්න වෙන්නේ ඔය ප්‍රස්ථාරයෙන්මයි f1 සමානයි 1 වර්ගය අඩු කිරීම දේවතාවක් 1. ඒ කියන්නේ ඍණ 1. ඊට පස්සේ අපිට 2 සිට 5 දක්වා හොයන්න වෙන්නේ දෙවෙනි ප්‍රස්ථාරයෙන්. එහෙනම් f2 යගේ එනවා දෙවෙනි ප්‍රස්ථාරය අපිට දීලා තියෙනවා x ඍණ 2. එහෙනම් 2 අඩු කිරීම 2 සමානයි බිංදුව කියලා එනවා. එහෙනම් f ඊළඟට අපිට f3 හොයන්න තියෙන්නේ f3 අගේ එනවා 3 ඍණ 2 සමානයි 1. ඒතර f4 අගේ ඒ විදිහටම එනවා 4 ඍණ 2 සමානයි 2. පහේ ප්‍රස්ථාරෙත් ඒ ප්‍රස්ථාරයෙන්මයි ගන්න වෙන්නේ. පහේ පහට අදාළ ප්‍රතිබිම්බය. එහෙනම් පහ අඩු කිරීම 2 සමානයි 2. ඊළඟට තියෙනවා අපිට 6 7 8 අගයන් වලට අදාළ ප්‍රතිබිම්බ හොයන්න. එහෙනම් අපි දන්නවා x 6ට වැඩි වෙද්දී අපේක්ෂිතය අගය 4යි. එහෙනම් f 6ත් සමාන 4යි. f 7 අගෙත් සමානයි 4යි. f 8 අගෙත් සමානයි 4යි. එහෙනම් අපි ඍණ 1 බිංදුව 1 2 3 4 5 6 7 8 කියන අගයන් සියල්ලටම අදාළ ප්‍රතිබිම්බ ටික හෙව්වා. ඊට පස්සේ ඒගොල්ලෝ අපිට කියනවා y සමාන fx වල ප්‍රස්ථාරයක් අඳින්න කියලා. එහෙනම් මේ ප්‍රස්ථාරය අඳින්න අපි මේ ගත්ත ප්‍රතිබිම්බ ටික පාවිච්චි කරමු. එතකොට අපි x අක්ෂය y අක්ෂය දාගත්තොත් මේ විදිහට අක්ෂ දෙක දාන්න පුළුවන්. ඊට පස්සේ අපි දන්නවා ඍණ 1 දී අගය 3යි. ඍණ 1 දී අගය 3. එහෙනම් x සමානයි ඍණ 1 දී y වල අගය 3. එහෙනම් මේ ලක්ෂය. ඊට පස්සේ x සමානයි බිංදුවේදී y වල අගය බිංදුව. ඊට පස්සේ x සමාන 1 දී y වල අගය ඍණ 1යි. ඊට පස්සේ අපි වෙන x සමානයි 2 දී y වල අගය 2යි. x සමානයි 2 දී x සමානයි 2 දී y වල අගය බිංදුව. ඊට පස්සේ අපිට එනවා x සමානයි 3 දී y වල අගය 1. 1 2 x සමානයි 3 දී y වල අගය 1. ඊට පස්සේ අපිට එනවා x සමානයි 4 දී y වල අගය 2. ඊට පස්සේ මෙතන මම කලින් පහ අඩු කිරීම 2 2යි කියලා දාලා තිබුණේ. මෙතන එන පහ අඩු කිරීම 2 3. එහෙනම් අපිට x සමානයි 5 දී y වල අගය 3යි. x සමානයි
5 දී y වලගේ 3. ඊට අපිට එන x සමානයි 6 දී y වලගේ 4 6 7 8. ඔය අගයන් තුනේදීම y වල අගයන් 4 වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට මේකේ වසම දිහා බලනවා. වසමේ අපිට කියලා තියෙනවා ඍණ එකේ සිට අනන්තය දක්වා ඕනෑම සංඛ්‍යාවක් ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මෙයා x අක්ෂය දිගේ බැලුවොත් සන්තතික වෙලා තියෙන. ඒ කියන්නේ හැම x අගයකටම අදාළ y අගයක් අපිට හොයන්න පුළුවන්. එහෙනම් අපි දන්නවා දෙකට අඩු අගයන් වලදී මේ ප්‍රස්ථාරය හැසිරෙන්නේ x වර්ගයේ ඍණ 2x වගේ. ඒ කියන්නේ නිකන් අපි දන්නා පරාවලයක හැඩය වගේ වෙනකන් හැදෙන. එහෙනම් x සමානයි 2 වෙනකන් අපිට හැඩේ පරාවල ආකාරයෙන් ගන්න පුළුවන්. අපි දන්නා මේ වගේ හැඩයක් එනවා. එතකොට අපිට මේ ප්‍රස්ථාරය ඍණ එකෙන් වම් පැත්ත මුකුත් අඳින්න බෑ. හේතුව අපේ වසමාර්ථ දක්වලා තියෙන ඍණ එකේ ඉඳලා විතරයි. ඊට පස්සේ 2 ඉඳලා 6 වෙනකන් යද්දි අපිට රේඛීය ප්‍රස්ථාරයක් තියෙනවා. ඒ කියන්නේ අපි සරල රේඛාව විදිහට තමයි ලක්ෂ ටික යා කරන්න වෙන්නේ. 2 ඉඳලා අපේ අගයන් 6 වෙනකන්. ඊට පස්සේ බැලුවොත් 6 ඉඳලා 7 8 වෙනකන් දිගටම අපේ අගේ x y සමානයි 4. හැබැයි මේගොල්ලෝ අපිට දීලා තියෙනවා මේකේ අපේ සිතේට ගන්න පුළුවන් x අගයන් ධන අනන්ත වෙනකන් යනවා කියලා. එහෙනම් අපි මේ ප්‍රස්ථාර ඉවර වෙනකන් මෙහෙම දිගටම අපේ 4 කියන අගේ පෙන්වන්න ඕන. එහෙනම් මේ අගේ 4යි මෙතන අගේ 3යි. එතකොට අපේ x අක්ෂය මේ තියෙන y අක්ෂය අපි අඳපු fx ප්‍රස්ථාරය. එතකොට මේක තමයි අපේ ප්‍රස්ථාරේ හැඩය වෙන්න ඕන. ඊළඟට අපි බලමු රෝම ඉලක්කම් 3 අපිට කියනවා මෙයාගේ පරාසය හොයන්න කියලා. RF එක හොයන්න කියලා. එතකොට ප්‍රස්ථාරය ඇඳ හින්දා අපි ප්‍රස්ථාරය ඇතුලෙන් පරාසය ගන්න පුළුවන්. අපි ප්‍රස්ථාරය දිහා බැලුවොත් අපේ ශ්‍රිතයට ඇවිල්ලා තියෙන fx ට ඇවිල්ලා තියෙන අවමගය ඇවිල්ලා තියෙන්නේ සමාන ඍණ 1 වෙලා. එතකොට fx ට ඇවිල්ලා තියෙන උපරිම අගය ඇවිල්ලා තියෙන්නේ 4. අපිට පේනවා මේ අතරතුර හැම අගයක්ම ශ්‍රිතයට ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් ශ්‍රිතයේ පරාසය වෙන්න ඕනේ ඍණ 1 සිට 4 දක්වා ඕනෑම සංඛ්‍යාවක් කියලා. එහෙනම් අපිට පරාසය උත්තරේ එනවා ඍණ 1 සිට 4 දක්වා කියලා. එතකොට මේක අපිට සංවෘත පන්ති ප්‍රාන්තරයක් එනවා. ඊට පස්සේ බලමු රෝම ඉලක්කම් 4 මොකක්ද කියන්නේ. රෝම ඉලක්කම් 4 අපෙන් අහන පහ බෙදීම 4 යනු කිනම් මගේ ප්‍රතිබිම්බයද කියලා. පහ බෙදීම 4 යනු කිනම් මගේ ප්‍රතිබිම්බයද කියලා. එතකොට බෙදෙන පහ බෙදීම 4 කියන්නේ 1.2. ඒ කියන්නේ එකට වඩා වැඩි දෙකට වඩා අඩු සංඛ්‍යාවක්. එතකොට බැලුවොත් මෙතන තමයි අපේ 1 තියෙන්නේ. එතකොට මෙතන තමයි 2 තියෙන්නේ. එහෙනම් 1.25 කියන්නේ මෙන්න මේ හරිය වගේ අගයක්. එතකොට අපි මෙහෙම 1.5න් බැලුවොත් 1.5 වෙන ප්‍රස්ථාරේ තැන් දෙකක් තියෙනවා. එහෙනම් අපි මේ තැන් දෙකට අදාළ ශ්‍රිතයේ වසමේ අගයන් හොයන්න ඕනේ. ඒ කියන්නේ මේ තැන් වලට අදාළ x අගයන් ටික හොයන්න ඕනේ. එතකොට අපිට පේනවා මෙන්න මේ x1 කියන අගය අපිට ගන්න පුළුවන් අපේ ශ්‍රිතයේ මෙන්න මේ කොටසෙන්. ඒ කියන්නේ අපි අර්ථ දක්වලා තියෙන දෙකට වඩා අඩු කොටසෙන්. එහෙනම් මේ කොටසට අදාළ x1 හොයන්න නම් අපේ වර්ගශිතය තමයි මේ අගයට සමාන කරන්න වෙන්නේ. එහෙනම් අපිට ඇවිල්ලා තියෙන වර්ගශිතය x වර්ගය ඍණ 2x මෙයාව සමාන වෙන්න ඕනේ අපේ ප්‍රතිබිම්බයගේ පහ බෙදීම 4ට. ඊට පස්සේ අපි මේ වර්ගශිතය විසඳුවාම අපිට x වලට අගයක් ගන්න පුළුවන්. ඒතර අපි විසඳන්න ගියොත් අපිට එනවා 4න් වැඩි කරොත් 4x වර්ගය ඍණ 8x ඍණ 5 සමානයි 0. ඊට පස්සේ අපිට මේකේ සාධක දෙක මොකක්ද කියලා හදන්න වෙනවා. එතකොට අපි සාධක දෙක ඇදුවොත් අපිට 2x 2x ඍණ 5 මෙතනත් ඍණ තියෙන්නේ. එතකොට මෙතන ඍණ 5ක් ඍණ 10x වෙනවා. ධන 8ක් එන්න නම් ධන 2ක් එන්න. හරි. එහෙනම් අපිට එනවා සාධක දෙක විදිහට 2x ධන 1යි 2x ඍණ 5යි කියලා. හරි. එහෙනම් අපිට එනවා x කියන අගේ එක්ක ඍණ භාගය වෙන්න පුළුවන්. එහෙම නැත්නම්
x කියන අගේ පහ බෙදීම 2 වෙන්න පුළුවන්. හරි. එතකොට අපි බැලුවොත් අපේ ශිතේ අර්ථ දක්වලා තින්නේ දෙකට වඩා අඩු සංඛ්‍යාවලද. එහෙනම් x කියන අගේ කවදාවත් දෙකට වැඩි වෙන්න බෑ. එතකොට මේ පිළිතුර පිළිගන්න බෑ. එහෙනම් අපිට පිළිගන්න පුළුවන් එකම පිළිතුර x සමානයි ඍණ භාගය. එහෙනම් අපේ y වල අගේ පහ බෙදීම 4 වෙන්න පුළුවන් x සමානයි ඍණ භාගයද. හැබැයි ඊට අමතරව අපි ගානේ ප්‍රස්ථාර ඇතුලෙන් හොයාගත්ත ප්‍රස්ථාරයේ පහ බෙදීම 4 වෙන්න පුළුවන් තව x අගයක් තියෙනවා කියලා. අපි ඒක x2 කියලා ගත්තොත් ඒ අගය අපිට ගන්න වෙන්නේ මෙන්න මේ සරල රේඛාවයි. ඒතොර ඒ ප්‍රස්ථාරය තියෙනවා y සමානයි x ඍණ 2. එහෙනම් අපිට එතනින් හොයාගන්න පුළුවන් x2 හොයන්න පුළුවන් x ඍණ 2 කියන ප්‍රස්ථාරය අපේ පහ බෙදීම 4ට සමාන කරලා. එතනින් අපිට එනවා x සමානයි 2 එකතු කිරීම පහ බෙදීම 4යි කියලා. එතනින් එනවා x සමානයි 4 2 8යි 8යි 5යි 13යි 13 බෙදීම 4 කියලා. එහෙනම් x සමානයි පහ බෙදීම 4 වෙන්න පුළුවන්. අපේ ශිතයේ අගය පහ බෙදීම 4 වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රතිබිම්බය පහ බෙදීම 4 වෙන්න පුළුවන්. වසමයේ අගයන් දෙකක් තියෙනවා. එහෙනම් කිනම් අගයේ ප්‍රතිබිම්බයද කියලා අහන්නේ. එතකොට අගයක් නෙමෙයි අපිට අගයන් දෙකක් එනවා. x සමානයි ඍණ භාගය හෝ x සමානයි 13 බෙදීම 4 යන අගයන් දෙකටම එන්න පුළුවන්.